ඇයි ඔයාට විතරද ළමයි හම්බෙලා ඉන්නේ? අපිට ළමයි හම්බෙලා නැද්ද? අපිටත් ළමයි හිටියේ අපිට ඕව තිබුණ නෑනේ කියලා. දරුවා කිරිබොන් නැත්තම් දරුවා ගොඩක් කනනවා නම් ඉතින් අම්මා කෙනෙකුට සාමාන්‍යයෙන් අනේ මගේ වැරද්දක්ද කියලා හිතෙන්න පුළුවන්. අරයා තමයි හරි, මෙයා තමයි හරි. ඒ වගේ දේවල් හිතන්න යන්න එපා. පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද? ඒක ලංකාවේ කොයිතරම් සුලභද? postpartum depression එහෙම නැත්නම් post pregnancy depression පසු ප්‍රසව විෂාදය මේ ඕනකකින් අපි හඳුන්වන්නේ දරු ප්‍රසූතියකින් පසු අපිට ඇතිවෙන මානසික තත්වයක් විෂාදය කියන මානසික තත්වය. එතකොට විෂාදය කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපිට තේරෙන ස්ට්‍රෙස් කියන ගතිය ටිකක් කාලයක් පවතිනකොට අපේ එදිනෙදා ජීවිතයට පුංචි බලපෑම ඇති වෙනකොට අපිට සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන යන්න බැරි තත්වයකටපත් වෙනකොට අපි කියනවා විෂාදයේ තත්වයකටපත් වෙලා කියලා. එතකොට මේ කියන තත්වයටපත් වෙලා නම් අපිට තනියම මේක සෙටල් වෙන්නේ නැහැ අපේ මනස. මේක මානසික තත්වයක්. ඉතින් මම මානසික රෝගයක් කියලා කියන්නේ අපි මේවට සාමාන්‍යයෙන් කියන්නේ ආක්‍රමිකතා. සාමාන්‍ය තැනට වඩා පොඩ්ඩක් වෙනස් වෙලා. ඉතින් ඒක නිසා මේක බරපතලව ලොකු ප්‍රශ්නයක් විදිහට ගන්න ඕනේ නැහැ. එතකොට post pregnancy depression කොච්චරක් අපේ අතර පවතිනවද කියලා ගත්තොත් සාමාන්‍යයෙන් මව්වරු 10කින් එකකට. ඒ කියන්නේ 10%කට විතර ප්‍රමාණයක් post pregnancy depression පවතිනවා. මෙහි ලක්ෂණ ගත්තොත් අපිට නිින්ද අඩුයි. නිදා ගන්න ඕනේ වුණත් නිදා ගන්න කාලය ලැබුණත් අපිට නිදා ගන්න විදියක් නැහැ. නිදා ගන්න බෑ. ඊළඟට කෑම කන්න පිරියක් නැහැ. කෑම අරුචිය. ඊළඟට අපිට හරියටම තරහ යනවා. පොඩි දෙයක් නම් අපිට ඉරිටේට් වෙනවා. ඉරිටෙබිලිටි. කොයි දෙයක් කිව්වත් නිකන් ඒක හරිම නෙගටිව් විදිහට තමයි අපිට දැනෙන්නේ. ඒ කියන්නේ අපිට මේ නෙගටිව් thoughts නිරන්තරයෙන් නෙගටිව් thoughts ඇති වෙනවා. එතකොට මේ නෙගටිව් thoughts අතර මේ දරුවා මට වදයක්, මෙයා හරි කරදර කරනවා මට, මේ වගේ දේවල් නිතර හිතේ පවතින පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් මේක ඇත්තටම මවට නෙමෙයි දැනෙන්නේ. මේ දේවල් දැනෙන්නේ බලන් ඉන්න අයට. ඉතින් ඒක නිසා postpartum depression හරි post pregnancy depression අලුත් මවකට තිබෙනවද කියලා දැනගන්න පුළුවන් අනිත් අය ඒ මවගේ චර්යාවේ හෝ සිතුම් පැතුම් වල හෝ එය කතා කරන විදිහව වෙනසක් දකිනවා නම් post pregnancy depression එහෙම නැත්නම් postpartum depression වල බරපතලම දේ තමයි මේකේ බලපෑම ඍජුවම දරුවාට තියෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා post pregnancy depression තිබිච්ච අම්මලාගේ දරුවෝ යම් කිසි කාලයක ඉදිරි අනාගතයේදී එයාලගේ යම් කිසි චර්යාවල පුංචි ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ අම්මගේ තත්වයක් කියලා අහක දාන්න බෑ. මොකද සමහර වෙලාවට අපි දන්නවා පවුලේ සමහර අය අම්මට වැඩි සැලකිල්ලක් නැහැ. දරුවට හැබැයි හරියම ආදරේ. එතකොට අම්මාගේ ડિප්‍රෙෂන් එක විදිහට පැත්තකින් තියන්න පුළුවන්. ඒක එච්චර ගණන් ගන්නෙ නැහැ. ඇයි ඔයාට විතරද ළමයි හම්බෙලා ඉන්නේ? අපිට ළමයි හම්බෙලා නැද්ද? මෙන්න මේ වගේ කතාවල් සාමාන්‍යයෙන් අපිට අහන්න දකින්න ලැබෙන දේවල්. නමුත් ඒගොල්ලෝ තේරුම් ගන්නේ නැහැ. ඒව කියන අය ඒ අම්මගේ තත්වය දරුවාටත් බලපානවා කියලා. එතකොට මේ postpartum depression එහෙම නැත්නම් post pregnancy depression එහෙම නැත්නම් පසු ප්‍රසව විෂාදය මේ වගේ වචන වලින් කිව්වහම අද කාලේ හිතනවා ඉතින් මේක මේ අලුත් දෙයක්නේ. අද කාලයට තමයි මේ ඔක්කොම තියෙන්නේ. අපිටත් ළමයි හිටියේ අපිට ඕව තිබුණ නෑනේ කියලා එහෙම දේවල් සඳහන් වෙන්න පුළුවන්. නමුත් ඔබ හොඳටම අහලා ඇති ඔය වැදූගේ සන්නිය වගේ වචන. ඉතින් මේක මේ ඈත කාලේ ඉඳන්ම තිබිච්ච දෙයක්. මේක සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුණාම මේ වගේ තත්වයන්ට මව්වරු මුහුණ දෙනවා. හේතු විදිහට ගත්තහම අපිට තියෙන හෝමෝන බලපෑම. මොකද අපේ ශරීරයේ හෝමෝන වෙනස් වෙලා තියෙන දරුවට කිරි දෙන්න. එතකොට මේ දරු ප්‍රසූතිය දරුවා අපේ ශරීරය තුළ වැඩෙන්න මේ අවශ්‍ය විදිහට අපේ හෝමෝන වෙනස්කම් සිද්ධ වෙලා තියෙන අවස්ථාවක ඊළඟට දරුවා ලැබුණාට පස්සේ අපි සමහර වෙලාවට සිසේරියන් සත්කමකට ගිහින් ඇති. එහෙම නැත්නම් අපි සාමාන්‍ය දරු ප්‍රසූතියකදී වුණත් අපි මැහුම් දාලා තියෙන්න පුළුවන්. ඊළඟට විවිධ විදිහට අපේ මේ ඇඟ
ශරීරය සෙටල් වෙමින් පවතිනවා. ඊළඟට කිරි ඇරිලා තියෙනවා. ඉතින් මේ වගේ අපහසුකම් ගොඩාක් එක්ක ශරීරයත් පවතිනවා. ඊළඟට හෝමෝන බලපෑමක් තියෙනවා. ඔයකත් එක්කම අලුතෙන් අපිට ලොකු අපේක්ෂා ගොඩක් වගකීම් ගොඩක් අපිට සමාජයෙන් පැටවිලා තියෙනවා. මේකත් එක්ක ඔය කියන පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් කියන තත්වයට මානසික ආතතිය මානසික පීඩනය තත්වයට අපි පත් වෙන්න පුළුවන්. පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් වලට බලපාන සාධක මොනවද? පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් වලට බලපාන සාධක මූලික වශයෙන් ගත්තොත් 3ක් විතර තියෙනවා. මේ දරු ප්‍රසූතියකට ලක් වෙන මවක් හෝමෝන බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරකම් වෙනස් වෙලා තියෙනවා. එතකොට මේක මූලික හේතුවක්. ඊළඟට මේත් එක්කම අපේ ශරීරය දැන් දරුවෙකුට ප්‍රසූතිය ලබා දෙනවා කියලා කියන්නේ තමන්ගේ ශරීරය සෑහෙන වෙනස්කමකට ලක් වෙලා තියෙනවා. ඉතින් සමහර අය නෝමල් බර්ත් එකකට ගිහින් ඇති ස්වභාවික දරුවෝ උපතකට එහෙම නැත්නම් සිසේරියන් සත්කමක් කරා දරුවෝ උපත් ලැබිලා ඇති. එතකොට මේ ඕනම අවස්ථාවකදී අපේ ශරීරයේ විවිධ අපි බලපෑම් අපිට වෙලා තියෙනවා. ඔබ දන්නවනේ. එතකොට දැන් මේක මෙහෙම තියෙද්දි එක්ක හීල් වෙන්න අවශ්‍ය තුවාල තියෙන්න පුළුවන්. මේක නැවත සෙටල් වෙන්න ඕනේ. ඉතින් මේ කාලය තුල අපිට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න බෑ. ඊළඟට ඔබ දන්නවා ඔබ දැන් කිරිදෙන මවක්. එතකොට ඒ తත්වය උඩ ඔබට සෑහෙන ඔබගේ ජීවිතේ ඔබ සාමාන්‍ය ගත කරපු ජීවිතයට වඩා වෙනස්. ඉතින් මේ ශාරීරික වෙනස ඊළඟට හෝමෝනමය වෙනස මේවත් එක්ක ඊළඟට ඔබට අලුතෙන් දරු පැටියෙක් ඉන්නවා යව බලා ගන්න වගකීමක් ඔබට ලැබිලා තියෙනවා. ඊළඟට මේත් එක්ක සමාජයේ දැන් ඔබට නව භූමිකාවක් ලැබිලා තියෙනවා. ඔබ සාමාන්‍ය කාන්තාවක් නෙමෙයි ඔබ දැන් මවක්. එතකොට බිරිඳක් විදිහට හිටපු ඔබ දැන් මවක් විදිහට සමාජයෙන් තව දේවල් ඔබගෙන් අපේක්ෂා කරනවා. එතකොට මේ දේවලුත් එක්ක ඔබ මේකට සූදානම් වෙලා සිටියේ නැත්නම් හරියට ඔබට මේවා අභියෝගයක්. අපි ඕනම වෙලාවක අපේ ජීවිතේ වෙනස් වුණොත් ඒක අපිට එකපාර සෙටල් වෙන්නේ නැහනේ. ඉතින් මේ කියන මූලික හේතු ටික තමයි පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් වලට බලපාන්නේ. නව මව්වරුන් පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් තත්ත්වෙන් සෙල්ෆ් රිකවර් වෙන්නේ කොහොමද? සෙල්ෆ් රිකවර් වෙන්න නම් ඇත්තටම අපිට විවිධ සාධක අවශ්‍යයි. පළවෙනි දේ තමයි අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැන් හිටපු ගමන් ඔබට දරුවා ලැබුණා නෙමෙයිනේ. ඔබට මාස ගාණක් දැන් ඔබ සූදානමින් ඉඳලා තමයි මේ දරුවා ඔබට ලැබෙන්නේ. එතකොට ඔබ පළවෙනි දේ තමයි සූදානමක් තියෙන්න ඕන. දරුවා ලැබුණාම තමන්ගේ ජීවිතේ කොයි වගේද වෙනස් වෙන්නේ කියන දේ පිළිබඳව ඔබට දැනුවත් වීමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඔබට මෙවැනි නාලිකා හරහා එතකොට පොතපත හරහා ඔබ දන්න කියන අයත් එක්ක කතා කරලා මේ වගේ ගොඩාක් විදියට දැනුවත් වීම ලබා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි එතකොට මේ දැනුවත් වීම හරහා කොහොමද ඔබගේ පරිසරය හදාගන්න. දැන් ඒ කියන්නේ අපි දරුවා එක්කන් ආවම කොහෙද යව තියන්නේ කොහෙද යව නිදි කරවන්නේ කියන දේවල්. ඉතින් අපේ ලංකාවේ හුඟක් මව්වරු කරන්නේ කෝ ස්ලීපින්. ඒ කියන්නේ දරුවව තමන් ළඟම නිදි කරවා ගන්නවා. ඉතින් ඒක අපි ඇත්තටම බටහිර යුරෝප රටවල් වල ඒ වගේ දේවල් කරන්නේ නැහැ. අපි හොඳම දේ තමයි දරුවා කොට් එකක නිදි කරවලා එයාව අවශ්‍ය වෙලාවට ගන්න එක. සූදානමක් තියෙන්න ඕනේ පළවෙනිම දේ. ඒකට ওই සූදානම ගැන කියද්දි පිපින් කියන ඔබ හොඳින් දන්න තැනක් වෙන්න ඕනේ. එතකොට එතනට ගියාමත් ඔබට දකින්න පුළුවන් වෙයි ඔබගේ දරුවාගේ ඒ කාමරය හෝ ඒ පුංචි ඉඩ ප්‍රමාණය ලස්සන කරගන්න තියෙන දේවල්. ඉතින් ඒව පාවිච්චි කරන්න ඒ වගේ දේවල් වලින් ඔබට අර දරුවා පිළිබඳව තියෙන සූදානම. එතකොට ඒ පරිසරය සැකසුනහම ඔබ මානසිකව එකට සෙට් වෙලා. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔබ පුළුවන් තරම් නිින්ද හොයාගන්න ඕනේ. ඉතින් කොහෙන් හරි සෙල්ෆ් කෙයා කියන එක තමන්ම සලස ගන්න එකට ඇත්තටම මවකට ඕනේ මේ පවුලේ උපකාරය. එතකොට අලුත් මවකට නිින්ද ලබා ගන්න පවුලෙන්
ඒ සහාය ලබා දෙන්න අවශ්‍යයි. ඊළඟට විශේෂයෙන් අපිට ස්වාමි පුරුෂයාගේ ආදරය කරුණාව ඒක අවශ්‍යයි. එතකොට මේ රිලැක්ස් වෙන්නනේ ඕනේ. ඉතින් නිින්දෙන් අපි රිලැක්ස් වෙනවා. අපි පොඩ්ඩක් හිතන්නකෝ ස්වාමි පුරුෂයා ඇවිල්ලා අපිව කරට අත දාලා අපි පොඩ්ඩක් ලං කරගත්තත් අපි රිලැක්ස් වෙනවානේ. ඉතින් මේ රිලැක්ස් වෙන එක තමයි ඕනේ. මොකද සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ ගොඩාක් අඬනවා විවිධ අවශ්‍යතාවල් ඒගොල්ලන්ගේ දේවල් තියෙනවා. ඉතින් මේවත් එක්ක අපි සාමාන්‍යයෙන් මේ මුල් මාස 5ක් 6ක් කියන කාලය හරිම ස්ට්‍රෙස්ෆුල්. ඉතින් ඒක නිසා self care කරගන්න අවශ්‍ය දේ තමයි එකක් තමන් හොඳට පිරිසිදුව ඉන්න ඕනේ. ඊළඟට පුළුවන් නම් මියුසික් එකක් දාලා තමන්ගේ වැඩ කරගන්න, නිින්ද ආදරය ලබා ගන්න මේ වගේ දේවල් තමයි self care කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. post pregnancy depression තත්ත්වය සහ baby blue අතර වෙනස්කම මොකක්ද? post pregnancy depression සහ baby blue අතර වෙනස ඉතාමත් සරලයි. baby blues ඇත්තටම කියන්නේ අපි සාමාන්‍යයෙන් 80ක් විතර මව්වරුන්ට අත්විඳින්න වෙන දෙයක්. දරු ප්‍රසූතියෙන් පැය 24ක් විතර යන මුල් කාලය තුල ඕන කෙනෙක්ට මේ baby blues කියන දේ තියෙන්න පුළුවන්. ඒකත් විෂාදයේ තත්වයක් වගේ එකක් තමයි. ඒ කියන්නේ අපි මානසිකව අපි කියන්නේ you're feeling blue කියලා කියන්නේ ඒ කියන්නේ අපිට නිකන් හරි ඩල් ගතියක්. එක පාරට මේ මොකද වුනේ? අලුතෙන් ලැබිච්ච බබා මේ කොහොමත් එක්ක එක පාරට අපේ මනස පොඩක් සෙටල් වෙලා නැහැ. මේක තමයි baby blues කියලා කියන්නේ. ඉතින් ගොඩාක් අයට baby blues කියන දේ නම් අත්විඳින්න සිද්ධ වෙනවා. post pregnancy depression කියලා කියන්නේ නම් ඊට එහා ගියපු දෙයක්. ඒක සාමාන්‍යයෙන් එදාම නැතත් දවස් 2-3කදී වගේ onset වෙන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද මම අර කිව්වත් වගේ දරුවත් එක්ක ඒ අපිට තියෙන කාලය මිඩංගු කරන එක අපි දරුවත් එක්ක තියෙන වැඩ කටයුතුත් එක්ක අපි මානසිකව කොහොමද අපිට ඒක මානසිකව බලපාන්නේ කොහොමද ඒත් එක තමයි post pregnancy depression කියන එක ඇති වෙන්නේ. ඒක ටිකක් කාලයක් තියෙන එකක්. ඒතකොට baby blues කියන්නේ තාම චූටි කාලයක්. පැය 24ක් වගේ බොහොම කෙටි කාලයක් අපිට තියෙන දෙයක්. අලුත් මවක් විදිහට බබා දිගටම අනන්න ගත්තාම කිරි එරෙන්නේ නැති වුනහම අම්මට නොකඩවා නිින්දක් නැති වුනහම බබා එක්ක බොන්ඩ් එකක් ෆෝම් කරන්න බැරි වුනහම self guilty වෙන්න පුළුවන්. ඒ අම්මලාට අපිට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? self guilt ඒක අපි හැමෝටම තියෙන දෙයක් නේ. මොකක් හරි අපි අතින් තේ ටිකක් හැලුණත් අපිට අයියෝ මගේ අතින් මේක හැලුණානේ. මේ වගේ හින්දා මේ ඔය හැම දෙයකටම අපිට හිතෙන්න පුළුවන් මම තමයි වැරදි කියන එක. ඉතින් දරුවගේ දේවල් දරුවා කිරි බොන්න නැත්නම් දරුවා ගොඩක් කනනවා නම් ඉතින් අම්මා කෙනෙකුට සාමාන්‍යයෙන් අනේ මගේ වැරද්දක්ද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතනදී කරන්න ඕනේ තමන් එක තනියම හිත ඉන්නේ නැතුව ගොඩාක් එක දිගට අඬන දරුවෙක් නම් අපි ඇත්තටම අපි වෛද්‍යවරයාව මුණ ගැහෙන්න එපා. නමුත් සාමාන්‍යයෙන් නම් දරුවෙක් කරන්නේ අඬන එක තමයි. ඉතින් ඒක නෙයාගේ සංනිවේදන මාධ්‍ය දරුවෙකුට කතා කරන්න බෑනේ වචන නෑනේ එයා දන්නේ නෑනේ මොකුත්. ඉතින් එයා කරන්නේ පුංචි අපහසුතාවයක් වෙච්ච ගමන් අඬන එක. ඉතින් අඬන එකට අපි එහෙම ලොකුවට කලබල වෙන්න ඕනේ නෑ. එක දිගටම නොනවත්ව අසාමාන්‍ය විදියට අඬනවා නම් තමයි අපි ඇත්තටම වෛද්‍ය ප්‍රතිකාර නැත්නම් වෛද්‍ය උපදෙස් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය. නැත්නම් නිදි කරව ගන්න බැරි දේවල් ඒ වගේ දේවල් අපි හිතමුකෝ සමහරලාට අම්මලා කියනවා මගේ ගාව මේ දරුවා නිදා ගන්න තාත්තගේ ගාව නිදා ගන්නවා කියලා. ඉතින් ඇත්තනේ තාත්තා ටිකක් පළල් නේද? ඊළඟට ඒ අවුනුසුම වැඩි ඇති. ඉතින් මේ වගේ පුංචි කාරණා දරුවන්ට පොඩ්ඩක් වැඩිපුර දැනෙනකොට එයා වැඩිපුර සෙටල් වෙන තැන එයා ඉතින් සැනසෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි හිතන්න ඕනේ නැහැ මේ මගේ වැරද්දක් එහෙම කියලා. ඉතින් අපේ ස්ට්‍රක්චර්ස් බොඩි ස්ට්‍රක්චර්ස් ගත්තාම වෙනස්, අපේ උණුසුම ඇඟේ ගත්තාම වෙනස්. ඉතින් ඒ වගේ දේවල් චුට්ටක් කාලයක් යනකොට දරුවෝ සෙටල් වෙනවා. නමුත් මේ දරුවත් අලුතෙන් මාපු එක්කෙනෙක් නේද? එයාට මේ හැම දෙයක්ම ලොකු වෙනසක්. මොකද එයා ඔබගේ කුස තුල ඉඳලා මේ එළියට ආපු එක්කෙනෙක්. ඉතින් එයාට මේ එළිය වැඩිද, රස්නේ වැඩිද, සීතල වැඩිද මේ වගේ ගොඩාක් දේවල් වල වෙනසක් එයාට තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ දරුවෙක් කනනවා නම් ඒ පරිසරය ඊළඟට එයා තෙත වෙලාද, එයාට දාඩිය දාලාද, එයාව මధుරයක් කාලාද මේ වගේ දේවල් බලන්න. ඒත් එක කිරි බොන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. ඒක ගොඩාක් මව්වරුන්ට තියෙන දෙයක්.
ඉතින් ඒකට කිරි දෙන පිළිවෙල ඒක ගැන සායන තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබගේ රෝහල ආශ්‍රිතව ඔබ ඒ සායන වලට සහභාගී වෙන්න. මොකද අද කාලේ අපිට ගොඩාක් උපදෙස් තියෙනවා අපේ අම්මලා, අපේ ආච්චිලා, අපේ නැන්දලා, නෑනලා ඔක්කොම අපිට කියලා දෙන්න. ඉතින් එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස්. ඒක නිසා කොයිම වෙලාවකවත් අරය තමයි හරි, මෙයා තමයි හරි. ඒ වගේ දේවල් හිතන්න යන්න එපා. හොඳම දේ තමයි ඔබ සායනයකට සහභාගී වෙලා එතනින් දෙන උපදෙස් පිළිපදින්න. දැන් අනිත් අය අපේ සමීපතමය. ඒගොල්ලොනුත් අපිට දේවල් කියන්නේ ආදරෙන්. ඒක නිසා තව දෙයක් තමයි දරුවා අපිට ලැබුණ අලුත් සම්බන්ධතාවයක්. අර පරණ සම්බන්ධතාවය මේ අලුත් සම්බන්ධතාවය නිසා කැඩෙන්න දෙන්න එපා. ඒක නිසා ඒ අය කියන දේවලුත් ඔබ දරුවාත් සමග පිළිපදිනවද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. නමුත් ඒගොල්ලෝ මොන හරි කියනකොට ඒක හිමීට උපේක්ෂාවෙන් අහගෙන ඉන්න. අපි නම් මෙහෙම තමයි කියලා චැලෙන්ජ් කරන්න යන්න එපා. මේවා තමයි අපිට සම්බන්ධකම් දුර්වල කරගන්නේ නැතුව අපි කියනවා මේකට වචනයක් assertiveness කියලා. ඉතින් අපි හැමතිස්සෙම අපේ පැරණි සම්බන්ධතා තියෙන අයත් එක්ක අපේ ආදරණීයන් එක්ක අපි ගැන කෙයා කරන අයත් එක්ක අපේ සම්බන්ධතාවලුත් පවත්වගෙන යන. මොකද මම කිව්වා මුලිනුත් අපිට මේ දරුවෙක් ලොකුමහත් කරගැනීමේදී අපිට අනිත් අයගේ සහාය අවශ්‍ය. විශේෂයෙන් අපේ පවුලේ ළඟ ඥාතීන්ගේ සහාය අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ අයත් එක්ක සම්බන්ධකම් පවත්වගෙන යන්නත් අමතක කරන්න එපා. පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් නිසා ඇතිවන දුක්ඛ පීඩනය වගේ දේවල් නැති කරගන්න අම්මලාට කරන්න පුළුවන් self care practices මොනවද? self care practices අතර මූලිකයි මනස රිලැක්ස් කරගන්න එක. එතකොට නිින්ද ඒකට අවශ්‍යම දෙයක්. නිින්ද අපි කොහෙන් හරි හොයා ගන්න ඕනේ පොඩි වෙලාවක්. ඒකට පවුලේ අයගේ සහාය අවශ්‍යයි. මවට නිදා ගන්න පොඩි වෙලාවක් ලැබලා දෙන එක. ඊළඟට රිලැක්සේෂන් මනස රිලැක්ස් කරගන්න අපි සංගීතය වගේ දෙයක් රිලැක්සේෂන් මියුසික් තියෙනවා. ඒ වගේ දෙයක් ප්ලේ කරගෙන දැන් බබාට කිරි දෙන වෙලාවට ඔබට පුළුවන් ඔබ කැමති මියුසික් එකක් අහන්න. එහෙම නැත්නම් ඔබ කැමති ටෙලි ඩ්‍රාමා එකක් මොන හරි ඔබ බලන්න පුරුදු වෙලා තිබ්බනම් ඔබ ඒක බලන්න. ඊළඟට ෆිල්ම් එකක් බලනවා නම් ඔබ ඒක ටැබ් එකක හරි මොකක් හරි දාගෙන ඔබ ඒක බලන්න නරඹන්න. හරිද? හැබැයි මතක තියාගන්න මේ අපි හන දේවල් දරුවාටත් ඇහෙනවා. ඒක නිසා අර ඔබ අහන්නේ බලන්නේ මූවි එකක් නම් ඒ වගේ දෙයක් නම් ඒකෙදිත් ඒකේ වචන භාවිතය ඒකේ ටෝන් එක වගේ දේවල් හොඳ දෙයක් බලන්න. එතකොට ඒකේ වරදක් නැහැ. අනිත් එක තමන් හොඳට නාල කරලා පිරිසිදුව ඉන්න ඕනේ. නිතර තමන්ගේ ඇඳුම් මාරු කර ගන්න ඕනේ. දැන් ඔබ අපි දන්නවා කලින් කියනවා මේ අපේ නේද අපේ කලින් පරම්පරාවල අය කියන මේ කිල්ලට අහු වෙන්න එපා කියලා නේද? මේ කිල්ල කියලා ඒගොල්ලන් ඇත්තටම කියන්නේ මේ අපිරිසුදු භාවය ගැන ඒගොල්ලන් කියන්නේ. ඉතින් ඒ නිසා අපි පිරිසුදුව ඉන්න නිතරම වග බලා ගන්න ඕනේ. මොකද මට දැන් අපි උපදේශන සේවයට එන සමහර තාත්තලා කියන දෙයක් තමයි හරි කිරි ගඳයි. ඉතින් ඒගොල්ලෝට ඒක අර ටිකක් වෙලාවක් ගියාම එහෙම දේවල් තියෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් දැන් අනිත් මූලික දේ තමයි මේ අපි self care ගැන කතා කරද්දී මම කියවනේ මානසිකව රිලැක්ස් වෙන්න ඕනේ කියලා. ඉතින් මානසික රිලැක්ස් වෙන්න පුළුවන් හොඳම විදිය තමයි අපේ ස්වාමි පුරුෂයා අපිට දෙන ආදරය නේද? ඊට වැඩිය රිලැක්සේෂන් එකක් කොහෙද? ඉතින් ඒ ආදරය අපිට ලැබෙන්න ඒ පසුබිම වටපිටාවක් තියෙන්න ඕනේ. ඉතින් හස්බන්ඩ්ට අපි ගාවට ආවම මොකද අපි සමහරවිට හොඳට ඇඳුමක් ඇඳලා ඉන්න පුළුවන්. නමුත් අපි අපේ වටපිටාවේ කිරි දීලා ඒ දේවල් හැමමද තියෙන්නේ මේ තමන් කාලා මොන හරි හැමම තියෙනවද? පොඩක් ඒ දේවල් ගැනත් බලන්න හස්බන්ඩ්ටත් තමන්ගේ ගාවට එන්න කැමති වෙන විදිහට. ඊළඟට මොකද අපි මේ අපේ ලैंगिක ජීවිතය කියලා කියන්නේ එකතු වීමම ලිංගිකව එකතු වීමම නෙමෙයි. ඉතින් අලුත් දරු ප්‍රසූතියකින් පස්සෙ ඒ වගේ දේවල් කරන්න බැරි වෙයි. නමුත් ඔබට හග් කරන්න නේද? වැළඳ ගන්න, සිප ගන්න නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒවට කාලය වැය කරන්න. self care අතරේ තියෙන අනිත් දේවල් තමයි ඔබට පුළුවන් ඔබ කියවගෙන ඔබ සාමාන්‍යයෙන් කියවීමට කැමති කෙනෙක් නම් ඔබට වෙන විනෝදාංශ තිබ්බනම් ඔබ යාළුවෙකුට කතා කරන්න කැමති නම් මේ වගේ දේවල් කරන්න. තමන් වෙනුවෙන් වැය කරන කාලය තමයි අපි මේ self care කියලා අතරම කියන්නේ.
නව මවකට ඇගේ අවශ්‍යතා සහ හැඟීම් ඇගේ සහකරුට සහ පවුලේ සමාජිකයන්ට සංනිවේදනය කරන්නේ කොහොමද? sannivedanaya කියන්නේ අපේ ජීවිතයේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් තියෙන ඕන දෙයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් sannivedanaya කරන්න පුරුදු වෙලා නැත්නම් අපි මවක් වුණා කියලා යමුතුවෙන් sannivedanaya කරන්න යන එකක් නැහැ. ඒ නිසා අපි ඇත්තටම නම් අපි මේ එදිනෙදා ජීවිතේ කොටසක් විදියට තමයි sannivedanaya කියන කුසලතාවය අපි හුරු කරගන්න ඕනේ. දැන් sannivedanaya කියලා කියන්නේ ඕන එකක් කතා කරන්න. හිතේ තියාගෙන ඉන්න එපා. සැකයක් තිබුණා නම් මම මේ කරන දේ හරිද? එයා මට කියපු දේ හරිද? මේ බබා මෙහෙම කරපු එක හරිද? මේ වගේ ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් හරිද කියකේ හිත ඉන්නේ නැතුව කාගෙන් හරි අහන්න, ක්ලැරිෆයි කරගන්න. මේක තමයි sannivedanaya කියලා කියන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක, පවුලේ අයත් එක්ක, යාළුවොත් එක්ක මේ ඕනෑම කෙනෙක් එක්ක sannivedanaya කරන්න පුළුවන්. හැබැයි අපිට එක තැන් වලින් විවිධ දේවල් එනවනේ. අන්න ඒ වගේ වෙලාවක ඔබ එක්ස්පර්ට් ඇඩ්වයිස් ඒ කියන්නේ හොඳටම දන්න කෙනෙක් එක්ක වෛද්‍යවරයා එක්ක ඔබගේ මිඩ්වයිෆ් එහෙමත් නැත්නම් ඔබගේ ඔබ දරුවා පිළිබඳ යම් සායනයකට යනවා නම් අන්න ඒ වගේ තැනකින් දැනගත්ත එක්ස්පර්ට් කෙනෙක්. එහෙම නැත්නම් ඔබ postpartum depression එහෙම නැත්නම් post pregnancy depression තත්ත්වයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කවුන්සලර් කෙනෙක්ව හමුවන්න ඕනේ. පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් තත්ත්වයට සාම්ප්‍රදායික ආයුර්වේද ක්‍රම හා භාවනා උපකාරී වේද? භාවනාව කියන්නේ මනස රිලැක්ස් කරන එකක්. ඉතින් ඔබට ඉඳගෙන මිනිත්තු 10ක් විතර ප්‍රමාණයක්වත් භාවනාව කියන දේ කරන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඒක සාම්ප්‍රදායික ආයුර්වේද ක්‍රම අතර තමයි තියෙන්නේ ඔය විවිධ කොළ ಜಾති වලින් නානවා ඒ වගේ දේවල්. ඉතින් හැබැයි සාම්ප්‍රදායික ක්‍රම අපි කොහෙන්ද දැනගන්නේ කියන එක අපි පොඩ්ඩක් කල්පනා වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපි ඉස්සර අම්මා කෙනෙක් වුණ වතුරෙන් නෑවුවා නම් ඒ සාම්ප්‍රදායික ක්‍රමය අනුව වර්තමානයේ අපි අම්මා කෙනෙක් වුණ වතුරෙන් නාවන්නේ නැහැ. මොකද අපි දිය වෙන සූචර්ස් මැහුම් දිය වෙන මැහුම් දාලා. එතකොට ඒකට වුණ වතුර හොඳ නැහැ. එතකොට සමහර වෙලාවට සාම්ප්‍රදායික ක්‍රමවල තිබ්බොයි එක දුම් අල්ලන දේවල්. ඉතින් ඒ වයින්ුත් අර මැහුම් රත් වෙනවා. ඉතින් ඒ වගේ නිසා මේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතය අපි දැනුවත්කමකින් කරන්න ඕන. හොඳම දේ තමයි අපි ඔබගේ සායනයේ ඉන්න වෛද්‍යවරු හෝ එක්ස්පර්ට්ස්ලාත් එක්ක කතා කරලා ඕන දෙයක් කරන්න නොදන්න දේවල් එකපාරට කරන්න යන්න එපා. පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් කාලය තුළ මනෝභාවය වෙනස් වීම සහ ශක්ති මට්ටම් කළමනාකරණය කිරීමේදී පෝෂණය ඉටු කරන කාර්යභාරය කුමක්ද? මේ කාලය තුළ මානසික සෞඛ්‍යයට හිතකර විශේෂිත ආහාර තිබේද? ආහාර ගැන කතා කරාම විශේෂයෙන් පෝෂණය ගැන කතා කරාම ඉතාමත්ම වැදගත් දරු ප්‍රසූතියේ අවස්ථාවේදී ඒ අවශ්‍ය පෝෂණය ලබා ගැනීම. ඉතින් එතනදී ඔබ පෝෂණ වේදිකයෙක් කියන්නේ නියුට්‍රිෂනිස්ට් කෙනෙක්ව මුණ ගැහිම ඉතාමත්ම වැදගත්. සහ පිහිටම වෙනත් රෝගී තත්වයකින් පෙළෙනවා නම් ඒ වගේ වෙලාවක ඔබ මුණ ගැහෙන්න ඕනේ ඩයටිෂන් කෙනෙක්. ඒ රෝගයට අදාළව දෙයක් තියෙනවා නම් අපිටම සමහර මවකට ඩයබටිස් දියවැඩියාව තියෙන්න පුළුවන්. ඒ වගේ වෙන පුංචි දේවල් තියෙන්න පුළුවන් නේද? එතකොට ඒක නිසා යම් කිසි රෝගයක් තියෙනවා නම් ඩයටිෂන් කෙනෙක් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නියුට්‍රිෂනිස්ට් කෙනෙක්ව ඔබ හමු වෙලා ඔබගේ ආහාර පිළිබඳව සැකසුමක් හදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ සාමාන්‍යයෙන් ඔබගේ මව ඔබගේ මිත්තණිය කවුරු හරි ඉන්නවා නම් පුතේ කිරිකස් ටිකක් කන්න පුතේ මෙහෙම කන්න කියලා සාමාන්‍යයෙන් ඔබට උයලා දෙන දෙයක් ඒ වගේ දේවල් ඉතින් කන්න. පෝස්ට් ප්‍රෙග්නන්සි ડિප්‍රෙෂන් වලින් පෙළෙන අම්මලා සඳහා සපෝට් ගෲප් හරි පහසුකම් හරි ශ්‍රී ලංකාවේ තිබේද? සපෝට් ගෲප්ස් ගැන කතා කරාම ඇත්තටම අපිටම වගේ විවිධ තත්වයන් තියෙන අය සම්බන්ධ වෙලා කතා කරන එක ඉතාමත්ම වැදගත්. දැන් අලුතෙන් දරුවෝ ලැබුණ මව්වරුන්ට එක විදිහේ ප්‍රශ්න ටිකක් තියෙන්න පුළුවන්. දරුවාව හඳුනා ගන්න විදිහ, දරුවා මෙන්න මෙහෙම කරා, ඊළඟට එතනින් එහාට ගියාම මගේ නැන්දම්මා මෙහෙම කිව්වා මට එතන ප්‍රශ්න, හස්බන්ඩ් මේ වගේ දේවල් මට කරන්නේ, එයා මං ගැන බලන්නේ, ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්.
එතකොට මේවා අර හැමෝටම තියෙනවා කියලා අපිට පොඩ්ඩක් දැනුවත් වුණාම ඒගොල්ලොන් එක්කත් කතා කරන්න පුළුවන් නම් ඇත්තටම ඉතාමත්ම වැදගත්. අපේ දේවල් බෙදා ගන්න එක. හැබැයි මේක කරන්න ඕනේ අර අපි කියන්නේ හැමදේම හැමෝටම කියන්න ගියාම ප්‍රශ්නයක් වෙනවානේ. ඒ නිසා අපි අර support groups කියන තැනදී අපි ඒ අය කතා බහ කරන දේවල් කවුරු හරි ෆැසිලිටේටර් කෙනෙක් ඉඳගෙන මොනිටර් කරනවා. මොනවද කියන්නේ ඊළඟට ඒ කියන දේවල් වල මොන හරි ආතතියගෙන දෙන දෙයක් තියෙනවා නම් නැත්නම් ගැටලුකාරී දෙයක් තියෙනවා නම් අපි එවෙලෙදිම අර ෆැසිලිටේටර් මැදිහත් වෙලා ඒක විසඳලා දෙනවා. ඒ වගේ දේවල් එක් කතා කරන්න පුළුවන් තැනක් තමයි support group කියන්නේ. ඉතින් ඔබට හිතෙනවා නම් ඔබට ඒ වගේ support group එකක අවශ්‍යතාවය තිබෙනවා කියලා ඔබ ඒ ප්‍රශ්න හෝ ඔබගේ අවශ්‍යතාවය මෙහි දිස්වෙන අංකවලට යොමු කරන්න. එවිට පිපින් ඔබට සහයෝගය දක්වන්න සැදී පැහැදී සිටිනවා.